හොඳම යාළුවෝ දෙන්නේ කාන්තාරයක් හරහා ගමන් කරමින් හිටියා. ගමන අතරමඟදී මොකක් හරි ප්‍රශ්නයකට මේ දෙන්න තර්ක කළා. එක යාළුවෙක් අනිත් යාළුවාගේ කම්මුලට පාරක් ගැහුවා. ගුටි කාපු යාළුවාට ගොඩක් රිදුනා. හැබැයි ඔහු මුකුත්ම නොකියා වැලි මත මෙහෙම ලිව්වා. අද මගේ හොඳම යාළුවා මට ගැහුවා. ඔවුන් දිගටම ගමන් කරලා ලස්සන දිය උල්පතක් ළඟට ආවා. එතනදී නාන්න ගිය වෙලාවේ අර ගුටි කාපු යාළුවා මඩේ එරිලා ගිලෙන්න පටන් ගත්තා. එතකොට අනිත් යාළුවා තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඔහු බේරගත්තා. බේරුණු යාළුවා වහාම ගලක් ළඟට ගිහින් පිහියකින් ඒ ගලේ මෙහෙම කෙටුවා. අද මගේ හොඳම යාළුවා මගේ ජීවිතය බේරගත්තා. අනිත් යාළුවා පුදුම වෙලා ඇහුවා. මම ඔයාට ගහපු වෙලාවේ ඔයා ඒක වැල්ලේ ලිව්වා. හැබැයි බේරගත්තම අයියට ගලක කෙටුවේ කියලා. එතකොට ලැබුණු පිළිතුර හරිම ලස්සනයි. යමෙක් අපිට රිදවපු වෙලාවට අපි ඒක වැල්ලේ ලියන්න ඕනේ. එතකොට සමාව දීම කියන හුළඟට ඒක ලේසියෙන්ම මැකලා යනවා. හැබැයි යමෙක් අපිට උදව් කළාම ඒක ගලක කොටන්න ඕනේ. එතකොට කිසිව හුළඟකට ඒක කවදාවත් මකන්න බෑ. ආදරණීය බැඳීමකදී සිදුවන රිදවීම් වැල්ලේ ලියන අකුරු වගේ ඉක්මනින් අමතක කරන්න. ඔබට ලැබුණු ආදරය සහ උපකාර සදාටම හදවතේ ගලක වගේ තබා ගන්න. වැරදිවලට වඩා යහපත් දේ දකින මිනිසාගේ බැඳීම් කවදාවත් බිඳෙන්නේ නැහැ.